අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මත්තේගොඩ පොලිස් ස්ථානයේ පරිසරාංශයේ ස්ථානාධිපති ප්‍රසාද් මහත්තයා. අපි එතුමාගෙන් අහලා බලමු සීරෝ ප්ලාස්ටික් NDT ක්ලබ් එකෙන් කරපු මේ ප්‍රොජෙක්ට් එකේ එයාගේ අයිඩියා එක. ඔව් ඇත්තටම මම මත්තේගොඩ පොලිස් ස්ථානයේ පරිසරාංශයේ ස්ථානාධිපති විදියට මේ ප්‍රදේශයේ විවිධ ශ්‍රම දාන ඩෙන්ගු මර්ධන වැඩසටහන් කරගෙන යනවා. ඒ වැඩසටහන් හැම එකකටම මට මේ සුවද ක්‍රීඩා සමාජයේ ජනක මහත්මයා ඇතුළු සියලු දෙනාම සහයෝගය ලබා දෙනවා. ඒ වගේම අද දිනත් මේ වගේ වැඩපිළිවෙලක් තියෙනවා කියලා ඕගොල්ලෝ වගේ තරුණ පිරිසක් එකතු වෙලා දීගම කැම්පස් එකේ කට්ටිය එකතු වෙලා මේ වගේ වැඩක් තියෙනවා කියලා මට ඊයේ කතා කරා. මම ඇත්තට මේක ගොඩක් සතුටින් ඒක මම අගය කිරීමක් කරනවා. ඒකම මම මේ සුවද ක්‍රීඩා සමාජයේ සභාපතිතුමාටත් ඒගොල්ලෝගේ කණ්ඩායමටත් එන්න කියලා කිව්වා. අපි මේක කරගමු කියලා. ඉතින් අද මම ඒක නියමිත වෙලාවට ඕගොල්ලොත් ඇවිල්ලා ඉන්නවා. අපි මේ වගේ දේවල් වලට ඕගොල්ලෝ වගේ තරුණ ළමයි සහභාගී වීම ගැන හදවතින්ම සතුටු වෙනවා. මේක තමයි අපි කරගෙන යන්න ඕන. අපි හැමෝටම හුස්මක් ගන්න නම් නිදහස් පරිසරයක් තියෙන්න ඕන, ලස්සන පරිසරයක් තියෙන්න ඕන. මේ ලස්සන පරිසරය නිර්මාණය කරගන්න, මේක හදාගන්න, පියුතුරුතාවය, පවිත්‍රතාවය වැඩ කරගෙන යන්න මේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනත් එක්ක අපි උත්සාහ කරනවා. ඒකට තරුණ පිරිසක් විදිහට ඕගොල්ලෝගේ දායකත්වය ලබා දීම ගොඩක් සතුටින් අගය කිරීමක් මම කරනවා. ඒ වගේම හැකි හැම වෙලාවකම ඕගොල්ලන්ටත් අපිත් එක්ක සම්බන්ධ වෙලා, අපිටත් ඕගොල්ලන්ත් එක්ක සම්බන්ධ වෙලා ඉදිරියේදීත් මේ වගේ නිර්මාණාත්මක විදිහට පරිසරය පිරිසුදු කරගෙන තරුණයන්ගේ අදහස් අපි එකතු කරගෙන අපේ රට ශ්‍රී ලංකාව පවිත්‍රතාවයෙන් ඉහළ තත්ත්වයකට ගෙනහිල්ලා මිනිස්සුන්ට හුස්ම ගන්න පුළුවන් රටක් නිර්මාණය කරන්න ඕගොල්ලෝ මේ කරන උත්සාහයට, ඕගොල්ලෝ කරන මේ කැපවීමට මගේ අවංකව ආදර ස්තුති පුද කරනවා. ඕගොල්ලන්ට අනාගතයේත් මේ හැමදේම කරගෙන යන ජයග්‍රාහී සතියක්, ජයග්‍රාහී දවසක්, ජයග්‍රාහී වසරක් ප්‍රාර්ථනා කරමින් මේ මම ඒකට අදහස් දක්වනවා. ඕගොල්ලෝ බොහොම ස්තුතියි.